with a neon glow. ඉතින් කොහොමද මගේ යාළුවනේ? ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? අද ඉතින් පොසොන් පෝය දවස. අද බබාගේ අප්පච්චිත් ඉන්නවා පොසොන් එකට. ඉතින් අද දවසේ මොකද වුනේ කියලා බලන්නකෝ. ගමේ සමිතියෙන් තමයි අද පන්සලේ සිල් ගන්න කට්ටියට දානි තිබ්බේ. ඉතින් අපිත් එයාලට උදව් කරලා දානෙත් අරගෙන උදේම අපි පන්සලට ආවා. ඉතින් දානේ වළඳද්දී අපේ පුතාටත් ඔන්න කන්න හිතිලා එයත් ඉතින් බත් පිඟානක් බෙදාගෙන එයාලා සීයලත් එක්කම කෑවා. ඉතින් ඔන්න ඔහොම දානේ බෙදලා ඉතුරුණු උණු බත් අපි ගෙනල්ලා ගමේ ඉන්න සත්තු ටිකටත් දුන්නා. ඒකල්ලා ඉතින් අපි චුට්ටක් ඇවිදින්න තමයි යන්නේ යාළුවනේ. අද ඉතින් යන්නේ මායි හස්බන්ඩ්නුයි අක්කලාගේ පුතාලා දෙන්නයි අපේ පුතයි. ඉතින් අපිට මගදී අපේ ගෙදර කට්ටියත් හම්බ වුණා. අපේ මාමිලා නැන්දිලා එහෙම. ඉතින් ඔන්න අපිට ඉස්සරෝම අයිස්ක්‍රීම් දන්සලක් හම්බ වුණා. ඉතින් එතනින් අයිස්ක්‍රීම් කාලා අපිට ඊට පස්සේ පාන් දන්සලක් හම්බ වුණා. අපි එතනින් පානුත් අරගෙන කෑවා යාළුවනේ. ඉතින් අද පොඩ්ඩක් වැස්ස. ඉතින් පිනි බබා තමා ගියේ අපි. ඔන්න ඔහොම ඉතින් අද දන්සල් ගොඩක් අපි වැන්දා. ඉතින් ඊට පස්සේ අපි ඔහොම යද්දී වැස්සම අපිට කඩල දන්සලක් හම්බ වුණා. අපි කඩලත් අරගෙන කෑවා. ඉතින් ඉස්සරහට බලන්නකො වීඩියෝ එකේ කඩලයි අයිස්ක්‍රීමුයි පුදුම විදිහට හම්බ වුණේ යාළුවනේ. අපි ඉතින් හැම දන්සලකම නතර කරෙත් නෑ. ඉතින් මේ දන්සල් දෙන්න ඒවට උදව් කරන හැමෝටම පින් සිද්ධ වෙන්න ඕනේ. අපි ඉතින් තව ටිකක් ඉස්සරහට එනකොට අපිට රොටි දන්සලක් හම්බ වුණා. මෙතන රොටි දුන්නේ රොටි දෙල්ලුයලයි ලුණු මිරිසුයි. ඉතින් එතනත් රොටි හරිම රසයි. අපේ පොඩි සෙට් එකත් ඉතින් ආසාවෙන් කෑවා. ගෙදරින්දි නම් කෑම කන්නේ නැහැ. ඉතින් කට්ටිය එකතු වුණාම ආසාවෙන් කනවා. මේ පේනවා නේද? ඒකල අපි එකෙන් එළියට මෙද්දී කෙසෙල් ගෙඩි තිබ්බා. අපි ඒවත් කාලා ඉස්සරහට එනකොට ආයෙත් අපිට සවුදන්සලක් හම්බ වුණා. අපි සවුත් අරගෙන බීවා. ඊට පස්සේ අපිට ආයෙත් අයිස්ක්‍රීම් දන්සලක් හම්බ වුණා. ඉතින් අයිස්ක්‍රීම් නම් එක දන්සලෙන් 2-3 කෑවා අපි. පුදුම විදියට අයිස්ක්‍රීම් කෑවේ. ආයෙත් ඉතින් අපිට කඩල දන්සලක් හම්බ වුණා. අපි කඩලත් කාලා ඔන්න ඉතින් ආයෙත් අපිට අයිස්ක්‍රීම් දන්සලක් හම්බ වුණා. එතන අපිට යාළුවෙක් හම්බුණා අයිස්ක්‍රීම් කන. ওই මං ගත්ත අයිස්ක්‍රීම් එකක් එයා කනවා. ඒකල යාළුවනේ අපි එද්දී ඉස්සරහට ආයෙත් නූඩල්ස් දන්සලක් හම්බුණා. දැන් නම් හොඳටම බඩ පිරෙන ඉඳන් මං නම් කෑවේ නෑ. ඉතින් පොඩි කට්ටිය කෑවා. ඒකලා ආයෙත් අපිට ඔන්න බලන්නකෝ පාන් දන්සලක් හම්බුණා වතුර බෝතලුත් එක්ක. ඒකලා ආයෙත් අපිට කඩල දන්සලක් හම්බ වුණා. ඉතින් ඒව ගත්තා. අපි පොඩි කට්ටිය කෑව නිසා ඔන්න ඉතින් කට්ටිය යන ගමනුත් කකා තමා ගියේ. ඔන්න ඔහොම යද්දි ඉතින් බඩරිඟුත් කෑවා. ඒකලා කුරක්කන් දන්සලක් තිබ්බා. කුරක්කන් කියන්නේ ඒවත් බීවා. පේනව නේද හොඳටම කාලා අපි පුතාට නිින්දත් ගිහිල්ලා. ඉතින් ඔහොම දන්සල් ටික කාලා අපි මේ යාළුවනේ කවිසගමුවේ හරියේ. ඉතින් එතනින් අතුල් පාරක් තියෙනවා. එතනින් උඩට යද්දී පන්සලකුත් හම්බ වෙනවා. ඒ ගලට කියන නම නම් හරියටම දන්නේ නැහැ යාළුවනේ. එතනට යද්දී තවත් යාළුවෝ දෙන්නෙක් හම්බ වෙලා අපි ගත්ත කඩල දෙකක් දුන්නා. පව් එයාලා කෑවා. ඉතින් දැන් නම් චුට්ටක් වැස්ස පායලා තිබ්බේ. ඒ ගලට යන චුට්ටක් යන්න ඕනේ යාළුවනේ. ගොඩක් නෙවෙයි මේ වගේ චූටි තැනකින් පොඩි කැලයක් වගේ තියෙනවා. ඉතින් අඩිපාරක් තියෙනවා. ඒ ටිකේ යන්න ඕනේ. ඉතින් එතෙන්ට ගිහාම මුළු කුරුණෑගල රිදීගම් පාර නේද? ඔව් ඒ ඔක්කොම පේනවා යාළුවනේ. හරිම ලස්සනයි. ඉතින් ගල ඉස්සන හින්දා අපි සෙරපුත් ගලවලා තමා ගියේ. ඔන්න බලන්නකෝ ඔයාලා හරිම ලස්සන තැනක්. ඉතින් මේ අවට ඉන්නවා නම් ඔයාලත් ඇවිල්ලා මේ තැනේ ලස්සන බලන්නකෝ. ඔය ඈතින් පේන්නේ යාළුවනේ බතලේගොඩ වැව. ඉතින් බලන්නකො මේ බෙල්ල ආයවල් හරිම ලස්සනට පේනවා. ඉතින්
අර ඉතින් අපි කන්ද මුදුනට ඇවිල්ලා බලු යාළුවෝ දෙන්නෙක්ට කෑම දුන්නේ. ඒ දෙන්නත් ඉතින් අපි පස්සෙන් එනවා. අපි ඉතින් එතන ඉඳලා ආපහු රිදීගම පැත්තට ගියා යාළුවනේ. එතකොට අපිට සුප් දන්සලක් හම්බ වුණා. ටික දුරක් යද්දී ආයෙත් කොස් දන්සලකුත් හම්බ වුණා. ඒකලා ආයෙත් සුප් දන්සලක් හම්බ වුණා යාළුවනේ. අපි ඒකලා කලින් ආවා අපේ අක්කලයි පුතාලා දෙන්නට පන්සලේ භක්ති ගීත තියෙන නිසා. එතකොට අපේ ගමේ කිරියම්මා කෙනෙක් දන්සලක් කරවුවා අයිස්ක්‍රීම්. එයාලා පවුලේ කට්ටියත් එක්ක එකතු වෙලා. ඉතින් ඒකට අපේ අයියාට උදව් වුණා අයිස්ක්‍රීම් බෙදන්න. ඒකලා අපි ඉතින් ආයෙත් යන්න පටන් ගත්තා. අපිට සවුදන්සලකුත් හම්බ වුණා. ඒකලා ඉතින් අද දවසේ රසම රස බිරියානි දන්සල තමා මේ. ඉතින් එතනිනුත් අපි බිරියානි තරම් කාලා එතන පුංචි තොරණක් තිබ්බ යාළුවනේ. අපි ඒකත් ඉතින් බැලුවා. ඒක බලලා එතන සල්පිලකුත් තිබ්බා. අපි එතන චුට්ටක් ඉඳලා ඒකත් බැලුවා. Dado. Eva baru kan sama abi bisa kena saya kan jenis dia kan ni. Kan mana sah? Hai kilo darat ni. Faham? Tak kau gari mana kau? Gari mana karena kan ni dengar banjir sekarang. Kau apa? Baru si gari mana? එතනම් මැකරෝනි දන්සලත් තිබ්බා. ඉතින් අපේ ගෙදර අය ගත්ත. අපි නම් අර බත් කාපු හින්දා මට නම් බඩ හොඳටම පීලා. බලන්නකෝ ඉතින් අද අහසේ ලස්සන අපේ පොයේ දවස ඔන්න ඔය විදිහට තමයි ඉතින් අද ගත වුනේ. අද කොහොම හරි අපි දන්සල් 25කින් විතර මං හිතන්නේ කෑවා. ඊට වැඩි වුණත් අඩු නෑ. ඉතින් ආයෙත් මම මතක් කරන්නේ ඒව දීපු ඒව කරපු ඒවට උදව් වුණු හැමෝටම පින් සිද්ධ වෙන්න ඕනේ. ඉතින් යාළුවනේ එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න.